Every step I take, every move I make, yeah. Every single day, every time I pray, I've been missing you. ඔන්න දැන් ලුණු දැම්මා අනම් කෑලි මිරිසක් උඩාලේ වෙලා දැන් ලුණු මිරිසක් හදනවා අපි පොල් පිට්ටු කන්න. ඒක හදන්නේ මම. ඒකයි තව පොල් කිරි හදන්නත් ඕනේ. වෙලාවද මේ පොල් පිට්ටු හදන්නේ? පොල් පිට්ටු හදන්න දැන් අපේ තාත්තා හින්දා තාත්තට තමයි දෙන්නේ. මම වීඩියෝ කරගන්න බෑනේ. හායි යාළුවනේ ඔන්න අද අපේ ගෙදර අය ඔක්කොම එකතු වෙලා නෙමෙයි එකතු කරගෙන මං ඇරෙන්න මමත් ඉතින් උදව් කරා. අපි ඉතින් රැට අපි තුන් දෙනාට කණ්ඩ පොල් පිට්ටු හදන්නයි අද යන්නේ. ඔන්න බලන්නකෝ පොල් පිට්ටු හදනවා විතරක් නෙමෙයි අපි දෙන්නගේ අපේ කාමරේ අපි අස් කරා. ඒ හැම එකක්ම මේකේ තියෙනවා. ඉතින් බලන්නකෝ මතකද මාව subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මං ආසාවෙන් බලන් ඉන්න ඔයාලගෙන් comment එකක් එනකන්. විශේෂම දේ තමයි පොල් පිට්ටු හදන්නේ අපේ තාත්තා. බලන්නකෝ අපේ තාත්තා හදන පොල් පිට්ටු. ඔන්න ඉතින් දැන් ඔය ඔතන අපේ අයියා තමයි පොල් ගන්නේ. අපේ තාත්තා පොල් ගිරි 3ක්ම බින්දා. මොකද පොල් පිට්ටු වලට ගොඩක් පොල් ඕනේ අනේ. ඉතින් පොල් ගිරි 3ක්ම බින්දා අපිට ඕනේ වෙයි කියලා. ඉතින් හොගාලි වෙලා අයියාගෙන් උදව්වක් ගත්තා. ඉතින් යා නිකන් චුට්ටක් ගත්තා කියලා මොකද වෙන්නේ නේද? ඔතනදී තව දෙයක් කියන්න තියෙනවා. ඔය තියෙන ඉතින් අපේ කුසිය අපේ ගේ තාම හදාගෙන යන ගයක්. ඉතින් තාම කුසියේ වැඩ අපි කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ. නෑ ඒක කොහොමද නේ? නෝ යා පිටු කීයක් කරනවා කියන්න? පිටු කන්න වෙනවා දෙකක් අයියෝ. අපේ අයියා පිටු දෙකයි තාත්තා පිටු කීයක් කනවද? ඔයා පිටු කීයක් කනවද? එහෙනම් මං එකයි ඔක්කොම පහයි. තාමකින් පොල් ගන්න. පොල් පිටුම ගන්නත් එකයි. ඉතින් ඔය ඉන්නේ අපේ මහත්තයා. හැබැයි අපි කාගවත් මුණ පෙන්නන්නේ නැහැ. හරි ලැජ්ජයියනේ. ඉතින් මම පිටිපස්සෙන් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔය ඉන්නේ මහත්තයා. එයා හරි ලැජ්ජයි ඉතින්. ඉතින් දැන් ඔය පොල් ගානවා. පොල් ගානවා ඉවරයක් නැහැ. ඔය කියව ඉන්නේ. පොල් ගාන්න බෑ මට කියලා වෙලා එච්චර ගෙඩි එකමාරක් විතර යා ගෑවි. ඊටු ටික මං ගෑවා. දැන් මං ගාන පොල් ගෙඩි. ඒක ගන්න බෑ. ගසන්න ඉතින් අනේ මට ඇඳ ගසලා දෙන්නක. අනේ මේ විකාර කරන්න නැතු ගේන දාන එක. ඇයි මේකට රෙද්ද දාන්න ඕනේ නේ? ඇඳේ රෙදි දැමීමේ සහායක. මං අනිත් පැත්තෙන් අල්ලන්න. ඕක දිග තියෙනවා. හරි දිග. පිළිවෙලට දා ගන්න ඕනේ රෙද්දක් උනා. ඔතනදී මහලොකුට වැඩේ පටන් ගත්තට අයියා ඒක දාලා ගියා. ඊට පස්සේ මට තමයි මේ වැඩේ ඉවර කරන්න උනේ. මේකනේ ඉතින් මාත් ඉතින් ඇඳට අලුත් රෙද්දක් දැම්මාම ඒක නීට් එකටම දාන්න තමයි බලන්නේ. හැබැයි ඉතින් ඒ ටික වෙලාවයි තියෙන්නේ. විනාඩි 10ක් නෙවෙයි විනාඩි 5ක්වත් තියෙන්නේ ඉවරයි. රෙද්ද කැලේ. ඔන්න ඉතින් දැන් අපි අඳාස් කරගෙන ඉවරයි. දැන් මම පස්සේ රෙද්ද ඔය විදිහට තමයි ඉතින් ලස්සනට තියෙන්නේ. චුට්ට වෙලාවයි මේක මේ විදිහට. අඳාස් කරපුවාසේ අරයා ගිහිල්ලා වෙලා වොෂ් එකක් දාගන්න. ඉතින් දැන් එයා එනකොට මේක මෙහෙම තියෙනවා දැක්කහම එයා කරන්නේ මේක අවුල් කරන එක. මොනා කරත් ඉතින් එයා මගේ හස්බන්ඩ්නේ. මං ඉතින් එයාට ඕන දෙයකට ඉඩ දෙනවා. ආපහු පස්සේ හදාගන්නවා.
ඔන්න ඉතින් හවසට තාත්තා බුදුපහන පත්තු කරන්නයි ඔය යන්නේ. එයා පහන පත්තු කරන වෙලාවට සුදු සරමක් ඇඳන් තමයි පහන පත්තු කරන්නේ. ඔන්න ඉතින් දැන් තාත්තා වැඩේ පටන් ගන්න තමයි යන්නේ. ඔන්න බලන්නකෝ අපේ තාත්තා පිට්ටු හදන්නේ කොහොමද කියලා වෙලා. අපි ගොඩක් දවසකින් තමයි ওই පොල් පිට්ටු කන්නේ. හැමදාම නැත්තම් එක එක දෙයක කොත්තු කයිරාට නැත්තම් බත් කනවා. ඒ වගේ තමයි. ඉතින් අද ඉතින් අපි වෙනසකටත් එක්ක හිතුවා පොල් පිට්ටු අපි හදලා කමු කියලා වෙලා. ඒකයි ඉතින් අපි තුන්දෙනා විතර ඉතින් අම්මා නෑනේ අම්මා රට ඉන්නේ. අම්මා ආව දවසට අපිට පොල් පිට්ටු හදලා දෙනවා යා. ඉතින් අපි හිතුවා ඉතින් අද කන්න කියලා පොල් පිට්ටු. බලන්න අපි තාත්තගේ පොල් පිට්ටු නෙවෙයි දැන් කන්න වෙන්නේ පොල් රොටි ඈ. යෝග දැන් පොල් ඇතිද? ඔන්න ඉතින් අපේ තාත්තා දැන් ඔය අන්නනවා ඕක මල් වගේනේ ගන්න ඕනේ පොල් පිට්ටු වලට පොල් වලට අර හාල් පිටි දාලා වෙලා ලාව ගන්න වෙයිද නැහැ. ඕක අර හාල් පිටි පොල් දාලා වෙලා වතුර චුට්ට වගේ දාලා තමයි අර මල් වගේ එන්න වගේ තමයි නිකන් ඇඟිලි තුඩු වලින් මේව කරන්නේ. මම ඉතින් උතනේ තාත්තට කියනවා ඔය පොල් මිරි කිනවා වගේ නෙවෙයි. මොකද මම අම්මා කරද්දී ඒක බලාගෙන හිටියා. ඔය තාත්තා හදන්නේ ඉස්සලාම සැරේ. වතුර චුට්ටක් දාන්න ඕනේ. ඔයක ඉතින් මම එයාට කියලා දෙනවා පිට්ටු හදන එකට වතුර තියන්නේ. භාගයක් නේද? ගොඩක් ඕනේ නේද උඩට? දාන්න. ගොඩක් උඩට උපා. දාන්නනේ. ආස් වෙන්නේ. මෙතන තියන්නේ නේ. දැන් කෙහෙල් කොලේකුත් කඩාගෙන ආවා. හදන පිට්ටු ටික මේකට තියන්න ඕනේ. කැඩේ යෝක. ඔන්න ඉතින් මං කලුවරේම ගිහිල්ලා කෙහෙල් කොලේකුත් කපාගෙන ආවා. මොකද ඉතින් වීඩියෝ එකට ලස්සන තියෙන්න ඕනේ. කෙහෙල් කොලේට පිට්ටුව උණුවෙන් දැම්මම නිකන් අමුතු එකක් තියෙනවා. ඔන්න ඉතින් දැන් මං ගිහිල්ලා එකත් කපාගෙන මං බැනුනුත් ඇහුවා කලුවරේ කෙහෙල් කොලක් කපන්න යනවා කියලා තාත්තගෙන්. දැන් ඕක ළඟයි ඔය උඩ මේවකෙන් අර දුම ආවහම පස්සේ තමයි පිට්ටුව බාලි වෙලා බාන්න තියෙන පිට්ටුව කෙහෙල් කොලේට. උතනින් දැන් දුම එනකම් මං කටරම් බලාගෙන ඉන්නවා. දුමක් යනවා නේද අතේ? දැන් අඹෝ පිච්චයි තද කරලා අල්ලගන්නවා. ඔන්නනේ දැන් අපි බලන්ගෙන හිටපු ඒ මොහොත උදා වුණා. පොල් පිට්ටුව ඉදුණා. දැන් බාණ්ඩයි යන්නේ. වැඩේ කියන්නේ ඔක ගලව ගන්න බැරුව ඉන්නේ මටයි තාත්තටයි. දැන් මේක ගලවන්න යනකොට අතත් පිච්චුණා මගේ. පිච්චුණා. මේ වටෙන් අල්ලන්නේ මේක කැඩෙයිද දන්නේ තාත්තේ මේ? අර වැහැ මං හිතන්නේ ඒක මේ එදා අම්ම කර දැන් ගලවන්න. හරි දැන් මම ගලවුණා. දැන් මෙතන කරන්න මේ ඉස්සරහට කරන්න පේන්නේ නැහැ නැත්තම් එයාලට. මගේ මේ ෆෝන් එක ඉස්සරහට. ඕක ඔන්නේ දැන් ඔන්න යාළුවනේ බලාගෙන හිටපු ඒ මොහොත උදා වුණා. දැන් පොල් පිට්ටුව කෙහෙල් කොලේට ගොඩ බාන්න ළඟයි. බලමු දැන් මං ඉතින් ඔය අත දාලා ඔබලා බලනවා තැම්බිලාද කියලා හරියට. බලන්නකෝ. මං ඉතින් චූට් කෑල්ලක් කාලත් බලනවා. ආයි නේ ඔන්න බලන්න තාත්තා මේ පැත්තට දාන්න ඕනේ. ඔන්න බලන්න පිට්ටුව එනවා. ආව තාත්තා පොල් පිට්ටුව. උණු පොල් පිට්ටුව. චෝක් නේ. හොඳට තැම්බිලාද? මේ ඇලෙනවද තාත්තේ? එයානේ රහ ඇතිද? කලවල. උණුය. අයියේ මේ පොල් පිට්ටුව නෑ මේ මෙතනින් තියන්න මේ දිගාතට තාත්තා. ඒක ගලවන්න තැන්දෙන්ද කොහෙද? මේ අතට තියන්නකෝ. කැඩුවා ඔයා. කැඩුවා. මේ කෑල්ලක් කැඩුනා. ඒ කලවන්න බැරි නේද?
ඕක පොල්තර ගන්න ඕනෙත් දන්නේ. ඉච්චන හම්බ වුණොයි දුමත් යනවා. කොහොමද අනේ කරන්නේ? ඉන්න. ඔයා කරගන්න. හරි ඉස්සෙල්ලාම පොල් පිට්ටුව අපි දැන් හදුවා. තව ඉතින් ඔක්කොම ඉවර වෙනකන් හදන්න එපා. එතකොට බරටම වැඩ. ආපෞසරයක් දානවා. ඔන්න දැන් ලුණු ඔන්න ඔය අතරේ ඕකෙදි මට තියෙන රාජකාරිය තමයි ඔය ලුණු මිරිස් හදන එක. ඉතින් මම දැන් ඕක හොගාලා කොටනවා. අනේ එතනදී කැමරාව අනිත් පැත්ත හැරිලා මේ ඔක්කොම දැන් අපි පහමාරක් හැදුවා. පොල් කිරිත් මං හදාගත්තා. ලුණු මිරිසුත් හැදුවා. ඒක මාර රහයි. ඉතින් දැන් ඔය අපේ තාත්තා අපි ගන්න ටික කඩලා කඩලා දාගෙන එයාට බඩගිනි කිව්වා හදපු ගමන්ම එයා දැන් ඔය හොදි දාගෙන කනවා. ඉතින් මතක් කරනවා දැන් මේ වීඩියෝ එකේ අන්තිම ටික යන්නේ මාව මතක ඇතුව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මං අලුතෙන් ලස්සන මීට වඩා හොඳ ලස්සන වීඩියෝ එකක් ගේනවා. මාව subscribe කරලා තිබ්බොත් තමයි මේ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. bye bye.